ආයිබෝන් ගොවිසඳාගේ දෙවන්ත වැඩක් කරන එක තමයි මම අද කියන්න යන්නේ. හේතුව මම මේ ඉතිසලා කර 10 නැත්තම් 10 ගෝනි 5ක් 6ක් 10ක් තමයි උච්චන තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඇත්තෙන්ම මහා පරිමාණයේ වගාවක් කරනකොට අලවියක් කරනකොට අපිට 10 ගෝනි 5ක් 6ක් දවසකට පුච්චලා මොකද්ද කියලා හිතනවා. එහෙනම් මම ඔයාලට කියලා දෙනවා මම කරන දේ සම්භාවයෙන්ම මට 10 ගෝනි 80ක් නැත්නම් 120ක් දින 3ක් ඇතුළත පැය 72ක් ඇතුළතදී මම කරගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයාලට තේරෙයි හැබැයි මේක ලේසි නෑ. පැය 72ක් නැත්නම් වගේ කාලයක් නෑ යනවා. තව 4ක් වෙන්නත් පුළුවන්. එවැනි කාලෙකදී කර 10 කොහොමද පුච්ච ගන්නෙ? එතකොට කර 10 කියන්නේ අපි 10 කර 10 කියනවා. නැත්නම් 10 අඟුරු කියලා කියනවා. අන්න එවැනි දෙයක්. මොකද වගාවට දැන් ප්‍රමුඛතාවයක් වෙලා තියෙන්නේ මේක හඳුන්වා දීමේ දින මම මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා බොහොම සුළු ප්‍රමාණයෙන් මටත් මේක නිකන් විහිළුවක් වගේ වුණා. දැන් මට ඉල්ලුමට ඇත්තෙන්ම සපයන්න බෑ. ඒ තරම් ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ වුණත් පහුගිය කාලේ 10 තිබුණේ නැහැ. අපේ රටේ ඇත්තෙන්ම තිබුණේ නැහැ. අපිට අවශ්‍ය 10 ප්‍රමාණය තිබුණේ නැහැ. ඒ නිසා දැන් මට 10 ප්‍රමාණය ඇත්තෙන්ම ලබා දෙන්න මගේ ව්‍යාපාරිකයෝ නැත්තම් මෝල්හිමි ඊළඟට මට මීන්නානේ අපේ මම එතුමාගේ ෆොටෝ එකකුත් මම ඉදිරියේ දානවා. මොකද හේතුව එතුමා මට ඇත්තෙන්ම මේ 10 සපයන්න මගේ දේවානන්ද මහත්තයා විමෝලේදී ඇත්තෙන්ම මට ප්‍රමුඛතාවයක් දරලා මට දෙනවා. ඒ වගේම මේ 10 මෙතන පුච්චනකොට මේකේ අලු මේකේ දුම මේ අවට ගෙවල් වලට යනවා. මට අද වෙනකන් කිසිම කම්ප්ලේන් එකක් නැහැ. මම ඊටාම මොකද මම මේ ගොවිපොළ ආරම්භයේදී නම් වතුර පාරවල් හරවන්න මට පෙස්සම් ගහලා ප්‍රාදේශීය සභාවේදී අනන්තවත් මට මේ ගමේ මිනිස්සු හරස් වුණා. දැන් ඒ අය දැනගත්තා මම කරන්න හොඳ වැඩක් කියලා. ඒ වෙලේ මම මේ මඤ්ඤෝක ගස් ටිකක් හදාගෙන මුල් ආරම්භයේදී එයාලට මේ දෙහිගහ පිටිය මේ ගමේ අය ගොඩක් මට එරෙහි වුණා. එරෙහි වුණාට දැන් අද ඒ අය මට ඇත්තෙන්ම කිසිම දෙයක් මට කියන්නේ මගේ දේවල් මම කරගෙන යනවා. ඇත්තෙන්ම යාලා දන්නවා සබහා ධර්මයට ලෙන්ගතු කෙනෙක්, සබහා ධර්මයත් එක්ක ඉන්න කෙනෙක්, ගොවිතැන් කරන කෙනෙක් කියලා. එදා මට එරෙහි වෙන්න ඇත්තේ මේ ගමේ අය. සමහර ලාවට මං ගැන නොදන්නවා වෙන්න පුළුවන්. අද මං කවුද කියලා දන්නවා. ඒක හින්දා මගෙන් අද මං දැනුවත්ව වරදක් වුණත් මේ කුඩු ටිකක් ගියත් දුමක් ගියත් මට අද වෙනකන් එරෙහි වෙන්නේ නැහැ. එහෙනම් අපි වැඩේ බලමු. කතාව බලමු. කතාවට ඉස්සෙල්ලා අපි වැඩ කරලා වෙන්නන කෙනෙක්. එතකොට ඔබලාට පුළුවන් මේ මං කරන ක්‍රියාවලිය හරියට මේ YouTube වීඩියෝ එකේ මගේ මේ කර 10 පුච්ච ගන්න හැටි වීඩියෝ එක සර්ච් කරලා ඔයාලට පුළුවන් ඒ අනුව ඔයාලටත් ඔබලගේ පළාතේ අනිවාර්යයෙන්ම ඒ කර 10 ටික පුච්ච ගන්න හැටි A to Z මම ඔයාලට කියලා දෙනවා. මොකද මගේ හොර වැඩ නැහැ. මම ඇත්ත කියනවා. ඒ විදිහටම කියලා දෙනවා. ආය අහන්න දෙයක් නැහැ. මේක වීඩියෝ එකේ විදිහට බැලුවා නම් ඔයාලට අනිවාර්යෙන් කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි බලමු වැඩේ කරලා මං කියන්න. හැබැයි මේක චුට්ටක් අමාරුයි. අමාරු වුණාට මහන්සියෙන් කරොත් ඔයාලට වැඩක් තමයි. මොකද ඇත්තෙන්ම අමාරු වැඩ පොඩ්ඩක් අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. මොකද නිකන් ලේසියෙන් කම්පියුටර් ළඟ ඉඳලා ත්‍රිවිල් එක කකුල් දෙක තියාගෙන ඉඳලා එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි වගාවේ. වගාවේ දැනුම තියෙන්න ඕනේ, තාක්ෂණය දැනගන්න ඕනේ, ක්‍රමය දැනගන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, දාඩිය හෙලන්න ඕනේ. දාඩිය හෙලන්නේ ගොවියෙක්. ගොවියා දහඩිය හෙලනවා නම් ඒ දහඩිය මහන්සිය ඒක තමයි කියලා තියෙන්නේ. ගොවියා රජකමට සුදුසුයි කියලා දාඩිය හෙලන ඉන්න. එහෙනම් අපි වැඩේ බලමු. කතාව නවත්තලා ඔන්න මම වැඩේට දැස්සා. පොඩ්ඩක් අපි ආරක්ෂා වෙනවා. තව ඉස්සරහට මේ දැන් එච්චර මට කර්තව්‍යයක් නැහැ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මට අනිවාර්යෙන් අඩි 45 50ක භූමියක් තියෙන්න ඕනේ. අඩි 8ක 10ක 15ක ප්‍රමාණයක් ඕපන් එක. දැන් මේ 10 ගොඩවල් ගෙනල්ලා ගහලා තියෙන්නේ. 10 ගෝණි 130ක් මල් ළඟ තියෙනවා. තව ලොරියෙත් තියෙනවා. අපි බලමු. එහෙනම් මේ වගේ 10 ගෝණියක් අරගෙන මෙන්න මේ ආකාරයෙන් හලා ගන්න. මොකද මගේ අහනවා හැමෝම ඇයි මේවා පෙන්නන්නේ නැත්තේ? ඇයි මේවා කියන්නේ නැත්තේ කියලා. කියන්නේ නැත්තේ නෑ. කියනවා. ඔයාලා බලන්න. බලලා හිටන් ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ විදිහට කරන්න. හරි. මොකද මට මේ ලංකාවටම 10 දෙන්නත් බෑ. මට කරන්නත් බෑ. මෙන්න මේ ආකාරයෙන් ගෝණි 3ක් මම හලාගත්තා. මට පොඩි උපකරණ 2-3ක් විතරයි අවශ්‍ය. මේ ආකාරයෙන් දැන් 10 ගෝණි අපි 3ක් හලාගත්තා. හලාගෙන අනිවාර්යෙන් මේක අඟල් 3ක ලේයර් එකකට මෙන්න මෙහෙම තුනී කරනවා. අඟල් 3ක් හෝ 4ක් 5ක්. දිග අනුව මෙන්න මෙහෙම තුනී කරනවා. තුනී කරාට පස්සේ අපිට ඕනේ පොල් කටු 100ක්. පොල් කටු 100කුත් අවශ්‍යයි. මේ පොල් කටු ගොඩවල් ගහලා තියෙන්නේ ඒකට.
හරි. දැන් මම මේ පොල් කටු වලට ගිනි තියනවා. ඒ ගිනි තියනකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ ටයර් කෑලි ටිකක් දාගන්න. මොකද හේතුව ගින්න අවුලව ගන්න. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් අපිට ගින්න ඉක්මනට අවුලව ගන්න නිසා ලාම්පු තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරනවා. එතකොට මේ ආකාරයෙන් අපි පත්තු කර ගන්නවා. දැන් ඔයාලට තේරෙනවා මේක චුට්ටි. හරි. දැන් මේ පහසුව සඳහා අපිට කාලය ඉතුරු කරගන්න දැන් මොක ලේසියෙන් නිමෙන්නේ නැත්නම් ඊට පස්සේ අපි මේ ආකාරයෙන් පොල් කට් ටිකක් මෙහෙම සියනවා. ගොඩවල් 4ක්. ඒකට පොල් කට් 50ක්. ගොඩවල් 4යි. ඔව් ගොඩවල් 5ක් මම මේ ආකාරයෙන් දාලා මේකට ඕන අපි දානවා. දාලා දැන් අර ඇවිල්ලෙනවා. ඇවිල්ලෙනකොට අපි මෙයාට දෙනවා මෙන්න මෙහෙම ලාම්පු තෙල්. පොඩි ලාම්පු තෙල් සපෝට් එකක් දෙනවා. එතකොට ටක් ගාලා මෙයා ඇවිල්ලෙනවා. දැන් මෙයා ලැහැත්ති මෙයාට එන්න ඔන්න එනවා. ඔන්න. හරි. බලන්න ඔච්චර මේක මේ අපිට ඔච්චර අහු තියනවාද? හරි. මෙයා ඇවිල්ලෙනවා. දැන් මේක මෙන්න මේ ආකාරයෙන් දැන් පොල් කට් ටික නමාගෙන යනවා. නමාගෙන ගියාට පස්සේ පොල් කටු 50ක් අනිවාර්යයෙන්ම මෙතන අවුලවනවා මම. අවුලුවට පස්සේ ඒක තමයි ඊට පස්සේ අපිට මේ අඟුරු තමයි ඕනේ. මේක සම්පූර්ණ ඇවිල්ලෙන්න ආරිනවා. හයි 10යි 12යි සතු ඉන්නවනම් ඵලයල්ලා කැරපොත් වර එහෙම ඉන්නවනම් උන් යවන්න ලස්සන නිවෙන්න නම් ඔන්න ඔය ගහනු ඒ ගහන්නේ මේ මෙහෙම පත්තු කරගන්න අපිට ඉක්මනට පත්තු කරගන්න කාලය වටිනවා ඒක මේක නිවෙන්නේ නෑ ඉල්ලා ඉන්නේ පාන්දර 6ට ඇවිල්ලා ඉන්නේ 10 පුරවන්න. දැන් මේ 10 ගෝලි 80ක් පුරවන ලොරියට. පුරවන ගමන් ඉන්නේ අවසාන අදියට. දැන් පුරවල ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ මේ තමයි පුරවන්නේ. මේක ලේසි කර්තව්‍යයක් නෙවෙයි උදේ පාන්දර කවුද වැඩේ නැහැ. එහෙමයි. මේක අපි අත වෙනකොට අතමාර වෙනකොට අත් කරලා දෙන්නත් ඕනේ. මේක නැත්තම් මේ දිවිලි යනකොට පිටට මේක ඊටාම සුරක්ෂිතව වහන්න ඕනේ. එක බඩාවක් මේක නිතරම අරින්නේ නැහැ. ඒ විදිහට තමයි මේ 10 මෙතනින් අපි ගන්නෙ. ඒ 10 තමයි අපි නැවත මේ කවර වලට පුරවලා මේ ගෙනින්න මේ පැක් කරලා නැවත ආයේ එහාට ඇදලා එහෙම තමයි අපි මේ කට්ට කන්නේ මේ කර 10 ඔයාලට අපයන්නේ. එතකොට එහෙම තමයි මේ කර්තව්‍ය කරගෙන යන්නේ. එතකොට මෙතුමා මේ මොලේ අපිට මේ දේවානන්ද මහත්තයා තමයි මේ මේවා දෙන්නේ. ඊළඟ බලන්න ඉවත් දැන් මේ පුරෝන් පිරියඩ් මේ කරුවල කාමරයක් වගේ මේක මම හිතන්නේ වීඩියෝ කරන්නත් බෑ. ඒක ඇතුලේ තමයි මේ බොහොම සුරක්ෂිත දුවිලි යනවා. ඒක ඇතුලේ හරියට දුවිලි නාලා ඉන්නේ උදේ පාන්දරේ.
එහෙනම් අපි දෙවෙනි අදියේ දෙයක්. මෙතුමා තමයි අපට 10 දෙන්නේ අපේ ගොවි වලට. අර 10 හදන්න. මේ තමයි අපේ මගේ හොඳ මිත්‍රේ දේවානන්ද මහත්තයා. මෙතුමාගේ නෝනයි දෙන්න තමයි මේ මොළ කරගෙන යන්නේ. දැන් ඊයේ රෑ මට මම හිතන්නේ 10ට 11ට කතා කරලා කිව්වා කියලා. ඒ කියන්නේ මට මම හිතන්නේ ප්‍රථමයෙන්ම මට දෙනවා ගොවිතැන් කරන හින්දා එතුමා මට 10ක්. ඉතින් එතුමා මේක ආදරයෙන් පිළිගන්නවා. මට සත්කාරයේ මේ රටේ කරන්න ඕනේ ඇතුළේ මේ වගා කරන්නේ. ඔය වගා කරන්න තමයි මේ 10 පුච්චලා අර කට්ට උගේ පාන්දර ඊළඟ 10 පුච්චන්න ගියාම කරන කර්තව්‍ය මේ රටේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ ඉගෙන ගන්න සංවර්ධනය කරන්න තමයි අපි කියන්නේ. මේවා ඉගන්නේ ඉතුරුනා දෙන්නේ මේ රටේ පෝෂිත කරගන්න. හරි. දැන් එහෙනම් මම ඔයාලට කියලා දුන්නා 10ක් පුච්චනකොට මුල් ආරම්භය. එහෙනම් දැන් ආරම්භය ඉවරයි. දැන් හොඳට ඇවිලෙනවා දැක්කා. එහෙනම් දැන් මේ 10 පොතු වලට හොඳට ඇවිලිලා තියෙන ගින්දර. දැන් මේ ගින්දර අහලා තියෙනවා. තියෙන යට තියෙනවා ගින්දර. හරි. එහෙනම් දැන් මේකට තියෙන 10 හලනවා දැන්. ඊට පස්සේ අපි මේක සම්පූර්ණ මුදුන් කරලා අද රැයට මේ ගැන මොනවත් බලන්න දෙයක් නැති වෙන්නම 10 ගෝණි 15කින් විතර මේක වහනවා. එතකොට මේක ඇතුලේ මං හෙට වෙලා තියෙන දේ ඔයාලට හෙට පෙන්නන්නම්. එහෙනම් අපි 10 ටික මෙන්න මේ ආකාරයෙන් හදලා මුදුන් කරන්න. මේකට මට ලොකු සවලයි මට ඕන වෙන්නේ උපකරණ හැටියට සවලයි ඉදලයි විතරයි මට ඕන මේක නිමා ගන්න ඕන වෙන ඒවා කියනවා. දැන් මම මේ වගේ 10 අනිවාර්යෙන් තනි කරලා මේක මුදුන් කරනවා. බැත කොට වගේ අපි මුදුන් කරන්නේ. ඒකෙන් මෙන්න මේ ආකාරයට මුදුන් කරනවා. 10 ගොන් 10ක් මම අලලා අද රැයට මට එතකොට මේ ගැන බලන්න දෙයක් නෑ. අනිවාර්යෙන්ම මෙන්න මේ ආකාරයට ඒක තමයි අපි ඉතිරි කරන්නේ හෙට. එතකොට පැය 24කට පස්සේ තමයි ආයේ මේ වලට දෙවෙනි අදියර මම කියලා දෙන්නේ. මේ තියෙන්නේ දැන් දෙවන තුන්වෙනි අදියර. මේක අදියර ගණනාවකින් ඇවිත් තියෙන්නේ. මේ පැය 72කට ආසන්න කාලයක් මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් යට තියෙන තනිකරම ගින්දර. ඇත්තම මේ පේනවා ඔයාලට මේ අයිනේ මෙන්න මේ කළු පාටට. මේ කළු පාටට එනේවා නිතරම මෙන්න මෙහෙම දාලා වහන්න ඕනේ. මොකද මෙතනින් වාතාශ්‍රය ඇතුළට ඉරුවොත් අනිවාර්යෙන් අහුවෙන්නේ ඔයාලට අර පොල් කටු අඟුරු පුච්චන්නේ අපි. අඟුරු වශයෙන් තියෙන්නේ. මේක 10 අඟුරු. මේක 10 අඟුරු කියලා කියනවා. අර 10 කියලා කියනවා. 10 අඟුරු. එතකොට මෙන්න මෙහෙම අපි වහන්න ඕනේ මේ කියන හැටි. වහලා තමයි අපි මෙන්න මේ ආකාරයට වහගෙන යන්න ඕනේ. මේ නිතරම මේ ගොඩේ යටපැත්තෙන් තමයි අනිවාර්යයෙන්ම ගින්දර ඇවිලෙන්නේ. මුදුරෙන් නෙමෙයි. යටින් ඇවිලීගෙන තමයි මෙහාට මතුවෙන්නේ. දැන් මම මෙහි තියෙන්නේ මතුවෙලා මේ ඔක්කොම මේ මතුවෙලා. දැන් මම මේවා මෙහෙම වහනවා. වහලා හොඳට ගිනි ගත්තට පස්සේ තමයි මේව කලවම් කරන්නේ. ඒක තමයි මේකේ විශේෂත්වය. ඔන්න ඔය විදිහට දාගෙන වහගෙන යනවා. මේ නිතරම කළු වෙලා මතුවෙන්න දෙන්න. ඒක දෙන්න ඕනේ. ඊළඟට මේ ගොඩේ අඩු තැනක් තියෙනවා නම් ඇවිල්ච්ච තැනක් මෙන්න මෙහෙම මේ ඒ දෙච්චෙන් මෙහාට දානවා. ඔන්නම මෙහාට දාලා හිටා එතෙන් දානවා මෙන්න. අපි කියමු මෙතන තියෙන ගින්දර නැහැ. මෙතනින් කැඩුවා. මෙතන මම දන්නවා ගින්දර තියෙනවා කියලා. මේ ආකාරයෙන් මෙතෙන්ද දානවා. මෙහෙම අහන්න. ඔන්න ඔය විදිහට තමයි මේක දාන්නේ. ඉතින් දාලා හිටන් තව මේක මේ වෙනකොට මේ සවලෙන් 8 පාරක් මේ පැත්තට මේ පැත්තට පෙරලලා. තවත් අඩුවානේ 6 පාරක්වත් පෙරලන්න. නැත්නම් මේක අලු වෙනවා. ගෝණි දෙකකට බහිනවා. නැත්නම් ගෝණි 40ක් හදාගන්න පුළුවන්. එහෙම තමයි හදාගන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ ටික බලමු. අපි ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. හරි. ඊළඟ එකෙන් බලනකම් එහෙනම් අපි ආයේ සමුගමු. බලමු අපි මොකද්ද කරන්න කියලා. කාණ කට්ට කොහොමද කියලා. හරි එහෙනම් තේරුම්. දැන් මේ කියන්නේ 10 ගෝණි 80ක් ඔයාලට එක අවස්ථාවක පුච්ච ගන්න ක්‍රමේ. හැබැයි දින 3ක් හෝ 4ක් හොයත් යන්න බෑ. අනිවාර්යයෙන්ම රැයට සෑහෙන වතාවක් ඇහැරෙන්න වෙනවා. අන්න ඒකයි. එහෙනම් දැන් මේ තියෙන්නේ මේකේ අන්තිම කොටස් ටික. මේක හරිම අමාරුයි. මේක අනික ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න තියෙන්නේ. ඒකේ ඇදෙන කුඩු හරි මේ අනන්තයි අප්‍රමාණයි. ඒක ඊටත් වැඩි අමාරුයි. ඊළඟට පිච්චීම. එහෙනම් මම ඒකට අඳුමක් හදාගෙන තියෙනවා. ඒ අඳුම ඇදලා මම පෙන්නන්න. පළමුවෙන්ම අපි ෂර්ට් එකක් දාගන්න ඕනේ මෙහෙම. පෙන්න ඕනේ සම්පූර්ණ. මොකද මේ රස්නේනවා අධික රස්නෙන්නේ ගින්දර. ඊළඟට අපි මේ කකුල් වලට දානවා මෙහෙම බම්බූට් දානවා. බූට් දාලා මෝටර් බූට් දානවා. මොකද මේක සමහරවල් මේ ගින්දර කකුලට එනවා, වැටෙනවා.
ඒක හින්දා නිතරම ඒක සම්පූර්ණ අපි සේෆ්ටි පෙස් තමයි මේකේ අනිවාර්යයෙන්ම මේක හින්දා මගේ ආරක්ෂාව මම සපේ ගන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඔන්න දැන් මේව වැහුවා ඔක්කොම අතුත් මේ ආකාරයට මම වළඳිනවා. මොකවත් ඕපන් පේන්න තියන්නේ නැහැ උඩරිම. නමුත් ඒ හේතුව තමයි මේ ගින්දර සැරෙනවා එකක්. අනික අධිකව මේ ඊළඟට වැඩි වෙලා මේක කරන්නත් බෑ මේ අඳුන් අරගෙන ගින්දරත් එක්ක ඉන්නකොට අමාරුයි. එහෙනම් මම කකුල් දෙකේ ආරක්ෂාව හරි බොඩි එකේ ආරක්ෂාව හරි නමුත් තියෙනවා මූණේ සහ ඇස් දෙක නාසයෙන් ඇතුළට අරගෙන. ඒකෙදි එහෙනම් මම නාසයට මේ මාස්ක් දා ගන්නවා. මාස්ක් දාලා ඒ ආරක්ෂාව සපේ ගන්නවා. නමුත් මේ එන කුඩු අනිවාර්යයෙන්ම මගේ ඇස් දෙකේ මේ කුඩු ඇලෙනවා. ඒ කුඩු ඇලුනහම මේ ඇස් දෙක දනවා. ඒ තරම් අමාරුයි. ඒක නිසා මේව හරියට පලන ගන්න ඕනේ. මොකද මග කඩා හැලුනොත් එහෙම අමාරුයි කරන්න. ප්‍රයහන බලන්න මේක ලේසි පහසු වැඩක්ද කියලා බලන්න කරගෙන යනකොට මම එතකොට මේ කණ්ණාඩියකුත් දාගන්න ඇස් දෙකට මෙහෙම පිටු වෙන්න. එතකොට දැන් නම් මගේ ආරක්ෂාව තරමක් දුරට ඊළඟට මෙතන වතුර එකක් නිතරම පුරවලා තියා ගන්න ඕනේ. ඊළඟට තව ඕනනම් Tamanට මේ රස්නේ එනවා නම් මේ මූණට එහෙම මම අනිවාර්යෙන් මේ කොමාරි කපිත්තක් මේ ජෙල් ඕපන් වෙන තැන් වල මෙන්න මේ ආකාරයෙන් ආලේප කර ගන්නවා. මොකද හේතුව මම මේ පොඩි කොල්ලනේ පොඩි එකා මේ පොඩි එකා හැටියට ඉන්න ඕනේ. නැත්නම් එහෙම මේ සුදු හැම කළු වෙනවා. දැන් එහෙනම් ඔක්කොම හරි. කෝකටත් මම මේ තුවායක් මෙහෙම දාගන්නේ හදිස්සියේ තිබුණොත් නැත්නම් මූණ පිහ ගන්න එහෙම. නමුත් මේක තියාගෙන ඉන්න බෑ. මේක ළඟින් තියෙන්න ඕනේ. වතුර බෝතලයක් ළඟ නිතරම තියෙන්න ඕනේ වතුර තිබහව බොන්න. මේ තියෙන්නේ 10 ගෝණි 70ක් කරලා මේක යට තියෙන තනිකර ගින්දර. මේ ගින්දර දැන් මේ මතුවලා තියෙනවා. එතකොට මේ මතුවෙච්ච තැනකින් අනිවාර්යයෙන්ම මතුණයින් පස්සේ මෙතනින් වාතාශ්‍රය ඇතුළට යනකොට මේක අලු වෙනවා. ඒ අලු වෙන එක මම පෙන්නන්නම්. මෙතෙන්ද මේවා යට අලු වුණොත් එහෙම මෙතන තියෙන 10 අලු ගෝණි නම් 30ක් තමයි ගන්න වෙන්නේ. හැබැයි කර 10 ගත්තොත් මට ගන්න පුළුවන් මෙතන ගෝණි 80ක් විතර. මෙන්න මෙතන වාතාශ්‍රය ගිහිලා මේ සුදු පාටට තියෙන මෙන්න මේ වලට පෙන්නන්න මම මේ අලු කරේ මෙතන. මෙන්න මේ තියෙන්නේ අලු වෙලා. දැන් මෙතන 10ක් පුතු නැහැ. මේ තියෙන්නේ දෙයෙන් අලු වෙලා. මේ 10 පුතු නැහැ. එහෙනම් මේක අනිවාර්යෙන් දැන් මේ වෙලාවේ ඉඳලා පයෙන් පයට මේ මං හරවන විදියට හරවන්න ඕනේ. ඒ හරවනකොට දැනටත් මගේ මේ මුණ එහෙම දානවා මෙහෙම මේ තියෙන ගින්දර තියෙන තනිකර ඔය තියෙන්නේ. එතකොට නිතරම 10 මට දැන් මේ මෙහෙම තියෙනකොට අපිට පුළුවන් ඕනනම් දැන් කරවන්න වෙලාවක් නැත්නම් අපි මේ තැන් වල මෙන්න මෙහෙම 10 අලු වහනවා. ගින්දර මතු වෙන දෙ නැත්නම් මෙහෙම වහනවා. ඔන්න ඔහොම වහනවා. එතකොට අර දුම ටිකක් යන එක අඩු වෙලා අපේ වැඩ ටික කරගෙන යන්න පහසු වෙනවා. නමුත් මෙතන ඉඳ තියෙන්න ඕනේ. පොළොව ප්ලැට් වෙන්න ඕනේ. දෙපැත්තෙන් කාණුව යන්න ඕනේ. තුන් පැත්තෙන් වතුරෙන් වැරියෙන්න හදා ගන්න ඕනේ ඒක. උඩ තියෙන්නේ. හදාගත්තට පස්සේ අපි මේ තියෙන්නේ ඔන්න තනිකර මම ඔයාලට පෙන්නන්න කරදහයිය කියන්නේ මෙන්න මේවා තමයි. මේ තියෙන කරදහයිය. හරි මේක මෙන්න මේ සිස්ටම් එකට සම්පූර්ණ ඔක්කොම මෙහෙ හරවන්න ඕනේ. ඔය ආකාරයට හරවන්න. හරි. දැන් ඔය තියෙන හරවන ඔන්න මේ ආකාරයට සම්පූර්ණ ඇවිස්සෙන්න ඕනේ. නැත්නම් යටින් අනිවාර්යයෙන්ම මේක අලු වෙනවම තමයි. ඔයාලට මේක පෙන්නන්න හිතියේ මොකද හුඟක් අය අහනවා මගේ ඇයි කොහොමද මේ ඔයා කරද හරිය ඔච්චර හදන්නේ කියලා. ඒක හින්දා මේ ඔන්න මේ තියෙන කරද හරිය. එතකොට මේක දැම්ම නිමන්නේ නැහැ. තව තියෙනවා මේකේ 30ක් වගේ 10 පොතු කර වෙලා නැහැ. ඒක නිසා මේ කට්ටන්නේ මේක කට්ටක් කට්ටක් නෙමෙයි මේක කටු ගොඩක්. හරි
මේ තේනවද 10. මේ කකුල් වල මේ බුද්ධාව තියෙන ගැතුලේ තියෙන වතුර රත් වෙලා මෙන්න බලන්න වතුර හිටියේ මේ වතුර රස්නේ දැන් ඕ ඇතුලේ ඒ තරම් ඒ ඉන්ද්‍ර තියාගෙන ඉන්නකොට වතුර පුරවගෙන තමයි මේක ඇතුලේ ඉන්නේ නැත්නම් මේ කකුල් තැම්බෙනවා දැන් මේ අලුතෙන් අන්තිම 10 ටික ගෝනි 10 දැන් හැදුවා මේ හලන්න ඉස්සරලා තියෙන මේ ඔය හලලා මේ හලන්න ඉස්සරලා තියෙන පසුබිම මේක තනි කර තියෙන ගින්දර ඔය තියෙන ගින්දර ඔය කර වෙලා ඉවරයි ඔක්කොම හරි අල්ලන්න බෑ ඉක්කෙනවා නම් ගුණා වගේ වැල්ලුවා හරි ඊට පස්සේ මේ ටිකත් ඔන්නම අපි අහනවා මොකද තව 10ක් ගෝනි දෙකක් තියෙනවා ඔය දෙකක් දැම්මහම 10 ගෝනි 80යි දැන් ඔය පුතා කියපු විදිහටම කටු කාලා ඉතින් මේක හදපැත් හරියටම තව සයිකින් මේක ආය හරවන්න ඒ හරවුව වගේම හරවන්න ඒකට හරවලා තමයි දැන් තව කය යනකොට මේ ගින්දර මතුවෙනවා වටේන් නිතරම අඩි පාතින් මතුවෙනවා එතකොට මේක නීට් එකට ඔක්කොම හදන්න මේ තියෙන කවර 80ක් ඔය තියෙන ඔක්කොම 10ක් කරනවා ඉති බඳිනවා තියෙනවා ඊට පස්සේ නිතර මේ වගේ හොඳට පිරිසිදුව තියන්න දැන් ඔන්න හිතයි වැස්සක් නෙමෙස් වහිනවනේ මේ මට හින්දා වහින්නත් ඉවරයි දැන් මේ පුත්ත ගන්න දුන්නා මේ දවස් තුනේ මට වැස්සේ නෑ ඇත්තම ඒකයි කියන්නේ සබහා ධර්මයෙන් මේ ටික පුත්ත ගන්න මේ දීලා තියෙන්නේ මේ වැස්සොත් කිසිම දෙයක් වෙන්නේ නෑ පැයක වැස්සක් අඟල් උඩ ටික විතරයි තෙමෙන්නේ මේ වතුර ටික මේ වගේ මුදුන් කරලා තියන්න ඕන නිතරම මුදුන් කරලා තිබ්බහම මේ වැටෙන වතුර පොත්තෙන් පොත්තට හැල්ලා දෙපැත්තට කාවලා යනවා කිසිම හේදිල්ලක්වත් වෙන්නේ නැහැ රහි වතුර වැටෙන ගාම මේක එකට හේතු වෙනවා වතුර උඩ විතරක් යාන්තම් සීරා ඒක රස්ස පාද පැයක් එකමාරක් යනකොට ඇතුලේ තියෙන ගින්දර එන හුමාලෙත් එක්කලා මේක සම්පූර්ණම මේ විදිහට වේරෙනවා එහෙනම් අපි බලමු ඊළඟ ටික මොකද කියලා එහෙනම් දැනට ගමු බොහොම අමාරුයි මේක ඇඳගෙන ඉන්න මේ හරියට නිකන් හන්දර ගියා වගේ එහෙනම් අපි ඊළඟ කොටදී හම්බෙමු හරි එහෙනම් බයි මේ ඇවිල්ලා තියෙන අවසාන ක්‍රියානිකය. හරි 10යි. මොකද ඔයාලට මම පෙන්නුවා දවල් දැන් රැයක් වෙලා තියෙන්නේ. දැන් රැ 1 2 3 වෙනකම් මේ පැය දෙකෙන් දෙකට මේ වෙනකොට 7 පාරකට වැඩි මේක එහා පැත්ත හරවලා තමයි සම්පූර්ණ කළු කරලා තියෙන්නේ 70ක් 80ක් 90ක් විතර. කළු වෙලා තියෙන්නේ. ඒක මික්ස් වෙනකොට හරියනවා. එහෙනම් ඇත්තම මේ අන කට්ට අර දවල් කිව්වා වගේ මේක රුපියල් 40ක් 50ක් කියනකොට මිනිස්සුන්ට ගහනවා මේ 10 යන්නේ කියලා. ඒකට දවස් 3ක් දවස් 2ක් රාත්‍රියේ 3-4 පාරක් මේක ෆෝන් එකේ ලාම් එක තියාගෙන මේක කලවම් කරලා තමයි මේ ගොවියන්ට දෙන්නේ වගා කරන්නේ. එහෙම වගා කරන්න දෙන එකට තමයි මේ වචන කියන්නේ. හරි? ඒකින්ද එහෙම හිතන්න එපා. මේ වීඩියෝ එක බලන්න මේකට කොච්චර මහන්සි වෙනවද? මේ මහන්සි වෙන එකට මුදලක් තමයි මේ හොයන්නේ. මේක 10 ගෙනින්න මෝරන් ගිහිල්ලා පුරවගෙන ආවිල්ලා ඊට පස්සේ මේක වාහනෙන් බාලා ඊට පස්සේ මෙතන පුරවගෙන වැස්සේ නෑ අද. දැන් දවස් 3ක් බලන්නකො මේ අවට දිගටම වැස්සා. මීන්නානෙත් වැස්සාද මේ වෙලාවේ. නමුත් මෙතන වැස්සේ නෑ. දැන් මම වැස්සුත් මම අනිවාර්යයෙන් වැස්සේ දෙමිලා දානවා. නමුත් දැන් මේක මම වස්සනවා. මොකද මේක තෙමන්න බෑනේ. ඒකට මම වතුර මලක් හදලා තියෙනවා. මම ඒ ටික කරනවා. මොකද මට කරනකොට සමහරවල්ලාට කියන්න බෑ මේකේ කට්ටක් කන්න තියෙන අර කිව්වා වගේ. එතකොට මම දානවා මගේ කකුල් එක. මේක වෝටර් බූට් කියලා කියනවා. වෝටර් බූට් කියන්නේ ඇතුළට වතුර යන්නේ නැහැ කියන එකනේ. එතකොට මෙහෙම දැම්මා. හැබැයි මම වතුරට ඇතුළට වතුර යවනවා. ඒ මොකද මේක මේ ගින්දරේ රත් කරනකොට අනිවාර්යයෙන්ම මේක රත් වෙනවා මේ රබර් එක. රත් වෙනවා තමයි මම මේ වැඩේ කරන්නේ. ඔන්න ඔහොම දානවා වතුර මේක පුරවනවා. මේ ආකාරයෙන්. මෙහෙම කට්ටක් කාලා තමයි මේ 10 පුච්චන්නේ. හරි. ඒකට මීට පස්සේවත් එහෙම කියන්න එපා. ඔන්න වතුර පෙරෙව්වා. දැන් වතුර කුල්. දැන් මේක ඔන්න. ඒ අමතරව මේ ඇස් දෙකට මේකේ ඉන්න ඩස්ට් එක ඇලිලා තියෙනවා. මේ 4 වෙනි පාර අද දවසට 5 වෙනි පාර නාන්න. දවසට 5 පාරක් මේක ගිහිල්ලා මේ කට්ට කාලා මේක නාන්න ඕනේ දවසට. අන්තිම දවසේ 5 පාරක් නාන්න ඕනේ. මම 5 පාරක් 6 පාරක් නාන්න. මේ එකට දෙකටත් මම ගිහිල්ලා නානවා මේ ලයිට් දාගෙන මේ වීඩියෝ කරන්න මේ 10 ගුණි 80ක් මම නිකන් අර මොකද්ද කියනවනේ චූන් එකකට කරන වැඩක් එහෙම නෙමෙයි. එහෙනම් බලමු අපි ඊළඟ වැඩේ මොකද්ද කියලා. මොකද්ද මේකේ කරන්න යන්නේ කියලා. මොකද S2 ආරක්ෂා කරගන්න ඕනේ. මේකේ ඩස්ට් එකක් වැදෙනවා. මේක ඇත්තටම ආරක්ෂාව මදි. S2 දානවා තා ටිකක් කළා යනකොට මට මේකට අවශ්‍ය වෙන්නේ මේ වගේ හොඳ සවලක් සැහැල්ලු. ඒ සැහැල්ලු සවලයි ඉදලයි තමයි අවශ්‍ය වෙන්නේ.
මම පෙන්නන්නම් ඔයාලට මේක කොච්චර ගින්දර තියෙනවද ඇතුලේ කියලා මම පෙන්නන්නම්. හරි. ඔන්න බලා ගන්න මේක ඇතුලේ තියෙන කිල්ල අයින් වෙන. හරි. ඒකට මම මේකට වතුර වලින් චුට්ටක් අල්ලගත්තා නැත්නම් මේ මට මේ පොඩ්ඩක් මෙහෙම තෙමා ගත්තා. එතකොට මේ වතුර මල මම අරිනවා. ඔන්න වතුර මල අරනවා. එතකොට මම මේ වතුර මලේ වතුර වැටෙන හරියට තමයි මේ 10 අඟුල් තියෙන ඒක දාන්න. දැන් වහිනවා කියලා හිතාගන්න. ඕ. බලන්න මේ කියන්නේ ඩස්ට් එක. අත්ත. දැන් මේක මම මලට මේ ආකාරයෙන් පිටි කරනවා. බලන්න මාව පේන්නේ නැහැ. හරි. ඔක තමයි. මේ ආකාරයෙන් අනිවාර්යෙන් වතුර මලේ මේක තෙමන්නේ. තෙමන තමයි මේ මොනික කරලා මේක දවස් 3ක් විතර. ඔන්න මේ ආකාරයෙන් තෙමන්න ඕනේ. මම මාත් තෙමනවා මොකද මට මේ ටිකක් මේ හරි. එහෙනම් මේ වගේ තෙමාගෙන යන්නේ මේක සම්පූර්ණ තෙමලා ගොනි කරන තත්ත්වෙට. ඊළඟට මෙන්න මෙහෙම මම මූණ අල්ලලා හොද ගන්නවා හේතුව මේ ඇස්වල තියෙන ඩස්ට් එක ඉඳලා තියෙනවා. ඒක මට හොඳටම තේරෙනවා යනකොට සතු වෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ තුනී කරන්න ඕනේ මේක. මොකද එක තැනක දෙපොළක හරි ගින්දර තිබිලා ගින්දර තිබුණොත් අනිවාර්යෙන් එතනින් පොළවේ රස්නේටත් එක්ක මේක ඇවිලිලා හෙට වෙනකොට අලු වෙනවා. අලු ගොනි දෙකයි ඉතුරු වෙන්නේ. ඒක නිසා මම ඔයාලට මේ කියලා දුන්නා 10 ගෝණි 80ක් ගෙනල්ලා පුච්චන ක්‍රමය. එතකොට ඔයාලටත් පුළුවන් අඩු ගානේ 10න් 15න් 20න්. මාත් ඇත්තෙන්ම 10 ගෝණි 8න් 6න් 7න් තමයි මේ 80ට ඇවිල්ලා තියෙන්නේ. මම ඉදිරියේදී භූමිය හදාගෙන 10 ගෝණි පායන දවස් වලට 10 ගෝණි 200ක් හලන්න මම ඉදිරියේදී 200ක් 250ක් එක දවසකට හලලා දවස් 5කින් 4කින් වගේ අඩු කාලයකින් පුච්චන්න මල්ල හැටි කරනවා. මේක මට දවස් 2කින් වගේ පුච්චන්න පුළුවන්. නැත්නම් මෙහෙම වුණත් එහෙම ගොඩාක් මේක මුල්ලදී ඉඳලම තුනී කරලා කරන්න ඕනේ. ඒකින්ද මම හිතනවා මේ 10 ඇත්තෙම සල්ලි වලට ගන්න ඕනේ නැහැ. තමන්ගේ පළාතේ තියෙනවා නම් ඒව හදා ගන්න ක්‍රමයක් ඔන්න ඔයාලට කවුරුත් කියලා නැති දෙයක් තමයි මේ කියන්නේ කිව්වේ. එහෙනම් මම ආයෙ නැවත මේ වීඩියෝ එකකින් හමු වෙමි බලාපොරොත්තු වෙමි. මේ තත්ත්වෙට මට මේ ගොවිතැනට එන්න මට උදව් කරපු මගේ සහෝදරයා සිල්ලක් යාපා බණ්ඩාර සිල්ලක් ගොයිබිම කියලා YouTube channel එකක් කරනවා. එතුමා මට උපදෙස් දෙනවා සමහර තැන්වලදී. එතුමා මගෙන් ගන්නවා. එතකොට එහෙම තමයි අපි දෙන්න මේ ගමන යන්නේ. ඊළඟට සිල්වෙස්ටර් මහත්තයාට සමහර ලාවට ඕන වුණාම කරදහයිය යවන්නේ මම බණ්ඩාර වලට යවනවා මෙහෙන් කෝච්චිය දැම්ම යවනවා. එහෙමයි මොකද එයාගේ තියෙන සිල්වෙස්ටර් බුට් කියලා YouTube channel එකක්. ඒවා බලලා එහෙන් යට ගන්න, ඒවා කරගෙන අපි එහෙනම් ඉදිරියේදී නැවත මීට වඩා හොඳ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අපි සමු ගන්නවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.